මම විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර්. රතුල ඉතිහාසය පුරා සෑම ආණ්ඩුවක්ම මහජනතාවගේ අප්‍රසාදයට ලක් වෙනකොට ඔවුන් දඩයම් කරන්න උත්සාහ කරන්නේ මාධ්‍ය විශේෂයෙන්ම ස්වාධීන මාධ්‍ය තමයි ඔවුන් දඩයම් කරන්න සූදානම් වෙන්නේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1974 දවස පුවත්පත සීල් තිබ්බා. ඒ වගේම ලේක් හවුස් ආයතනය රජයට පවරගත්තා. ඇයි එදා සිරිමාවෝගේ ආණ්ඩුව බලයට ගේන්න වැඩිම මෙහෙවරක් කළේ මේ පුවත්පත්. හැබැයි බලයට ආවට පස්සේ මේගොල්ලෝ ආණ්ඩුවට ගැති නොවි ස්වාධීනව නිවැරදිව මාධ්‍යකරණය නියැලීමේ ප්‍රතිඵලයක් ලෙස එදා ඒ ආණ්ඩුවට මේ දවස පුවත්පත ලේක් හවුස් පුවත්පත ලංකාදීප පුවත්පත වැනි පුවත්පත් ඔවුන්ට ගැලපුන්නේ නැහැ. ඒක නිසා ඔවුන් විවිධ උපක්‍රම පාවිච්චි කළා දවස පුවත්පත සීල් තියලා ලේක් හවුස් ආයතන රජයට පවරාගෙන මෙවැනි ආකාරයේ මර්ධනයන්ට ලක් කළා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ සඳහා ආණ්ඩු විවේචනය කරන මාධ්‍යවේදීන් ඝාතනය කළා. ඔබ අපි දන්නවා ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුණේ ඇයි? ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙන්නෙම නිවැරදි මාධ්‍යකරණයේ නියැලීම නිසා. ඒ වගේම කීත් නොයා වැනි අය ඒ වගේම අපි දන්නවා එක්නැලිගොඩ මෑතකදී මේගොල්ලෝ අතුරුදහන් වෙනවා. නැත්තම් ඝාතනය කරනවා. නැත්තම් ඔවුන්ට උන්ගේ අතපය කඩනවා. අර තෙන්නකොන් මහත්මයාටත් ඒක තමයි වුනේ. ඉතින් ඒක නිසා එදා වෙච්ච දේ අපි මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ ආණ්ඩුව බලයට ගෙනීම සඳහා විශේෂයෙන්ම වැඩිම කාර්යභාරයක් කළේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්. විශේෂයෙන්ම හිරුනාලිකාව. හිරුනාලිකාවට එදා වන්දනාමාන කරපු මේ ආණ්ඩුව අද හිරුනාලිකාව පෙන්වන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ලැජ්ජයි. ලැජ්ජයි. මොකද හිරුනාලිකාව ආණ්ඩුවට දිගින් දිගටම කඩේ ගියේ නැහැ. තමන්ගේ මෙහෙවරෙන් පස්සේ එන ආණ්ඩු නැත්තම් මේ ආණ්ඩුව වැරදි මහජනතාව වෙත යොමු කිරීමේ බාරදුව කාර්යය හිරුනාලිකාව ඇතුළු ස්වාධීන මාධ්‍ය ඉටු කළා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? මේගොල්ලන්ට මේක හිසරද්දයක් වෙලා තියෙනවා. මොකද මේගොල්ලන්ගේ පච ස්ටෝරුව එළියට දාන්නේ මේ හිරුනාලිකාව සහ අනිත් මාධ්‍ය. ඉතින් මේවා රටට කියනකොට ගැලපෙන්නේ නැහැ. මොකක් හෝ කුමන්ත්‍රණයක් කරලා හිරුනාලිකාවේ කටවහන්නයි උත්සාහ කරන්නේ. මං හිතන්නේ හිරුනාලිකාව එහෙම කටවහන්න පුළුවන් මාධ්‍ය ආයතනයක් කියලා. ඔවුන් නිවැරදි මාධ්‍යකරණය නියැලෙනවා. හැබැයි මං උදාහරණයක් කියන්නම්කෝ. පාර්ලිමේන්තුවේ ඕනම බොරුවක් කියන්න පුළුවන් කියපු ජනාධිපතියෙක් අද පත් වෙලා තියෙනවා. ඔහුට බොරු කියන්න පුළුවන්. ඔහු කිව්වා පසුගියදා ටකරමක් ගෙවල් ලක්ෂ 10යි කියලා. ඉතින් ලක්ෂ 10 ගෙවන්න නැතුනම මහජනතාවට මේක ලැබෙන්නේ නැතුනම මේ හෙලිදරව් කරන්න එපානේ. අරෙන් අර කොට්ටච්ච කිව්වා උගණ්ඩාවේ සල්ලි ගේන්න ඕනේද කියලා. මේව ප්‍රචාරය කරාම මොකද වෙන්නේ? ආණ්ඩුව ඊටාත්ම කනගාටුදායක ලෙස මහජනතාවගේ අප්‍රසාදපත් වෙනවා. ඒක නිසා අපි කියන්නේ මේ ස්වාධීන ආයතන විශේෂයෙන්ම හිරු ආයතනය කරන්න වූ කාර්යය අපි ඊටාත්ම හොඳින් සහ අවබෝධයෙන් කටයුතු කරන්න. අපි ජනතාව අතරට අපේ මාධ්‍ය කටයුතු යන්නේ කොහෙන්ද? මේ ස්වාධීන අයවෙන්. නැතු ආණ්ඩුවේ වේ යනවද? නැහැ. අපි විදුලිය සම්බන්ධයෙන් කතා කරනකොට විදුලියට අනීතිකව වැඩි කරනකොට අපි කරන ප්‍රකාශනයන් රට පුරා යන්නේ මේ ස්වාධීන මාධ්‍ය හරහා. විශේෂයෙන්ම හිරු සහ දෙරණ හරහා. ඉතින් ඒව මර්ධනය කරන්නද මේ සූදානම් වෙන්නේ. ඒක නිසා මේ සිවිල් ක්‍රියාකාරීන් පෙනී සිටින සිවිල් ක්‍රියාකාරීන්ට තමන්ගේ ශක්තිය ලබා දෙන මේ ආයතනය මර්ධනය කරන්න උත්සාහ කරන්න එපා. හොඳින් මතක තියාගන්න මේකටම තමයි ආණ්ඩුවේ විනාශය. මොකද මිනිසුන්ට අයිතියක් තියෙනවා මේ රටේ වෙන දේ දැනගන්න. රටේ මොකද්ද වෙන්නේ? ආණ්ඩුව හරියට වැඩ කරනවද? ආණ්ඩුව පේල්ද? පාස්ද? මේවා රටට ගේන්නේ මේ ස්වාධීන නාලිකා නැත්තම් හිරු නාලිකා. මේක විතරක් නෙමෙයිනේ. විශේෂයෙන්ම විවිධ වූ කටයුතු අර උකුස්සා වගේ වැඩසටහන් ගෙනහල්ලා මේ රටේ තියෙන අනීතිකව තියෙන ක්‍රියාත්මක කරන දේවල් රටට හෙළිදරව් කරනවා. ඒ පැත්තෙන් අනිත් එක තමයි හිරු
තමයි අද වැඩියෙන්ම මිනිස්සු බලන channel එක. ඒක නිසා තමයි සම්මාන ඉතිහාසයේ තියෙන වැඩිම සම්මාන ප්‍රමාණය මේ හිරු නාලිකාවට හම්බුනේ. ආණ්ඩුවේ නාලිකාවට හම්බුණාද? ආණ්ඩුවේ කඩ යන නාලිකාවට මෙච්චර සම්මාන හම්බුණාද? නෑ, මේක තමයි ආණ්ඩුවට ඔරොත්තු දෙන්නේ නැත්තේ. ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා වහම මේ සැලැස්ම අයින් කරගනිල්ලා. උඹලා බලයට ආපු මේ හිරු නාලිකාව වැනි නාලිකාව මර්ධනය කරන්න එපා. කන්න දීපු හත හපා ගන්නට එපා කියලා අපි මේ MPP ආණ්ඩුවට කියනවා. ඒක නිසා පැහැදිලිවම කියනවා අපි සිවිල් ක්‍රියාකාරීන් විදියට 1 මිටට රොක් වෙනවා හිරු නාලිකාව ආරක්ෂා කරගන්න. ඒ සඳහා අපි සටන් මාර්ගයට අපි පිහිට වෙනවා. ඒක නවත්තන්න බෑ ආණ්ඩුවට. මොකද අපි සුවාදීන මාධ්‍ය ආයතන ආරක්ෂා කර ගැනීම අපේ වගකීමක්. රටේ වගකීමක්. ප්‍රේක්ෂකයන්ගේ වගකීමක්. ඒ වගේකම ඉෂ්ට කිරීමේ හැකියාව තියෙන අපිට අපි ඒක අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා. ඒකින්ද හිරුට අත තියන්න එපා. ඒක තමයි අපි කියන්නේ. අද එනකොට බෙහෙත් වංචාව. එතකොට විවිධ වූ ඔය ගම් වතුර හානි වෙච්ච අයට නිවැරදි විදිහට ඒ ප්‍රතිපාදන නොලැබෙනකොට ඒක රටට කියනවා. රටට කියන එකද මේ ප්‍රශ්නේ. ඒකින්ද අපි මේ MPP ආණ්ඩුවට කියන ඕගොල්ලෝ කියපු බොරු අද අල්ලේ පැලේන බොරු දැන් රටට හෙළිදරව් වෙනකොට මේ නාලිකාව හොඳ නැහැ. එදා මේ නාලිකාව තමයි MPP ආණ්ඩුව බලයට ගෙන එහෙම සඳහා වැඩි මෙහෙවරක් කළේ. දැන් ඒක නිසා කියන්නේ කණ්ඩ දීපු අත හපා කන්න එපා. හැබැයි රටේ විනාශය ආණ්ඩුවක් ජනතාවගෙන් අපකීර්තියට පත් වෙනකොට ආණ්ඩුව ඉස්සෙල්ලාම අත තියන්නේ මාධ්‍යයට. ඒක තමයි මේ කරගෙන යන්නේ. අවුරුද්දයි ගියේ මාධ්‍ය එපා වුණා. ඇයි ඒ? හරියට වැඩ කරහල්ලකෝ. මේ හිරු නාලිකාව කියන දේවල් වලට නිවැරදිව මුහුණ දීලා ඒවට කටයුතු කළා නම් මේ ප්‍රශ්නයක් නැහැනේ. මොකද හිරු නාලිකාව යන්නේ විපක්ෂය විතරද? ප්‍රමුඛ ස්ථාන දෙන ආණ්ඩුවේ වැඩවලට. තව මොනවද මේ කතා කරන්නේ? ඒකින්ද මේ සුවාදීන ආයතනයක් වෙන හිරුට එහෙම විවිධ වූ නම් කියනවා. විවිධ අනුවර්ත නාමයන් කියනවා. අර ඩෝබිලා සෙට් එක පැලවත්තෙන් මේක මෙහෙවන්නේ. ඔවුන් Facebook සහ YouTube channel හරහා හිරු නාලිකාව තහනම් කර යුතුයි කියන මතයක් ගොඩනගනවා. ඒවා ඉතින් සෝරිම තමයි. මොකද පැලවත්තේ ඩෝබින්ට දැන් ඒක කරන්න බෑ. ඒක නිසා වහම ඩෝබින්ගේ ඩෝබි වැඩේ අකුලගෙන මේ රටට නිවැරදි මාධ්‍යකරණය ලියලෙන මේ හිරු නාලිකාව ආරක්ෂා කර ගැනීමේ සටනට එක්වන්න කියලා අපි සියලු දෙනාටම කියනවා. අපි අද සංකේතයක් ලෙස තමයි මේ කළු බෑක්ඩ්‍රොප් එකක ඉන්නේ. මොකද හිරු නාලිකාව තහනම් කළොත් මේ රට අඳුරේ. ඒක තමයි මේ තහවුරු කරලා තියෙන්නේ. ඒක නිසා අපි කියන්නේ මේ රට අඳුරට පත් කරන්න එපා. තමුන්ගේ වැරදි නිවැරදි කරගෙන මේ ආණ්ඩුව කරගෙන යන්න. ඒකින්ද සුවාදීන මාධ්‍ය ආයතනවලට අතපොවලා අතපුච්ච ගන්න එපයි කියන ඉල්ලීම මේ වෙලාවේ කියන අවසාන කියන්න වෙන්නේ බිච් කුච්චන් කියලා විතරයි.